මොකද ඒකට කියන්නේ ප්‍රේක්ෂක ඉල්ලීම් කීපයක් ශ්‍රාවක ඉල්ලීම් කීපයක් ලැබුණා. ඒකම මෙන්න මම ලියාගෙන ආවා මෙන්න මේ ගීතවල කොටසක් හෝ ගායනා කරන්න කියනවා. එපා සඳේ ඔබේ සිනා ගායනා කරේ නැහැ නේ? නෑ. පොඩ්ඩක් කියමුද? දෙන්න. අම්බ මල්යායේ පිඟුදල් ගියේ විහිලොල් සරහඟු මිදුනා ලතරුල් සේවි අසදල් පාවි එකතත් පාවි සිනා එපා සඳේ ඔබේ සිනා විරේ දිවි දිලේ හිතේ ඊළඟ එක දවසින් දවසට කොලේන් කොලේට අර ඒවා ටික කිල්ලලා තියෙනවා. වසන්ත කිල්ලිම නෑ මම මේ ලියාගෙන ආවේ අර හිටපු කට්ටිය. දවසින් දවසට කොළයෙන් කොළයට කොළ අඩු වෙනවා දින දසුනේ මොහොතින් මොහොතට මා ගැන සටහන් වියකී යනවා ඔබ මනසේ දවසින් දවසට කොළයෙන් කොළයට කොළ අඩු වෙනවා දින දසුනේ මොහොතින් මොහොතට මා ගැන සටහන් වියකී යනවා ඔබ මනසේ. දැන් මේ ආයත අවස්ථාවක් ඒක තමයි මොන හරි කියනවා නම් පේලියක් හරි මම ගායනවා ඉල්ලීමක් ඔබ නිකන් කල්පනා ඒක ඊළඟට ගායලා තමයි ඊළඟට ගායනා. ඊළඟට තියෙනවා ඒක. ඔව්. මාලතී වසන්ත. මේ මල්ලය. මේ මල්ලය මාලතී වසන්ත. ඒ මයින්ද. මේ මල්යයේ මහා එක්විලා ඇපැසිනා ලංවෙලා ඇතරුවාගේ නිවුනාවලදීලා මා දැසෙදී වේදනා මේ මල්යයේ මහා එක්විලා ඇපැසිනා ලංවෙලා හරියටම 6:30ට පටන් ගත්තා හරියටම 9:30 ඉවර කරන්න ඕනේ. හරි. ඒ නිසා රජ්ජුරු උඩ කට්ටියට එහෙම මොකද මොකද? D රජ්ජුරු උඩයි පිටි කොල්ලෝ බිමයි බිම රජ්ජුරු උඩයි පිටි කොල්ලෝ බිමයි බිම රජ්ජුරු මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ පුංචි අපි එක මොහොතක් රජුනි වාලේ ඒ ගීතවල ස්වරපස්කාර වාදක මණ්ඩලය ළඟ නැහැ. ඒකයි මං පපා කියලා කිව්වා.
මේ තව එකක් තව තියෙනවා. මොනවා තියෙනවා නම් කියන්න. තව එකක් මුලින් තියෙනවා. හා මාලතී රස. පොඩ්ඩක් ඔය ෆෝන් එකේ ලයිට් එක එහෙම දාලා පොඩ්ඩක් මෙහෙම එකක් දෙන්නකෝ දැන් එහෙම නැතුව බෑනේ. ඒක තමයි මොකද්ද කියන්නේ ඔකට Z generation නාන්න දෙන්න ඕනේ. හරි. generation Z. අනාමැදිරි වගේ පේන. නිතු දහනේ රැඳනා සිහිනි හද නැදුලේ දින්දනා සුසුමි නිතු දහනේ රැඳනා සිහිනි හද නැදුලේ දින්දනා සුසුමි ප්‍රේම ප්‍රාර්ථනා මේ මාසයා ඇදේ D minor. Bindu bindu wal වැස්සෙ මෙන්නට එපා කලින්ගලට පාතබමි දුවන්නට එපා කල්මක පිට ලිස්සනවා පයපෙදේවි ආලෙනුම් නම් ඉන්න ඉතෙන්නට එපා දැසපෙමාලන දුක්ගිනි නැලෙන්නට එපා එමාපිය පිට ගමති මට බහරේවි සුදී මම හිතනවා දැන් නම් හරිනේ නැතිනේ ඉතුරු ටික අපි ඊළඟ ෂෝ එකේදී මේ සියලු දෙනාටම ස්තුතියි